ජීවිතේ තරුණ කාලේ එකසේ නොරදේ සොයමි සෑම වෙලේ සිතුදේ පැතුදේ ජීවිතේ තරුණ කාලේ එකසේ නොරදේ සොයමි සෑම වෙලේ සිතුදේ පැතුදේ. ඔයගලන් ආසම සින්දු මොකද්ද කියලා ඇහුවොත් ඔයගලන්ට දෙන්න පුළුවන් උත්තරේ මොකද්ද? මේ වීඩියෝ එකේ ඉස්සෙල්ලාම කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයගලන්ට කමෙන්ට් කරන්න පුළුවන් ඔයගලන් ආසම සින්දු මොකද්ද? මොකද එච්.ආර්. ජෝතිපාල මහත්මයා කියන්නේ ලෙජන්ඩ් කෙනෙක්. අපි කවුරුත් නමුත් කවුරුත් ආසයි කියලා කියන්න බෑ. සාමාන්‍ය තරුණ පරපුරේ අපි කියමුකෝ තරුණයින්. උඟාක් දෙනෙක් කවුද කැමති කවුද අකමැති මොකද නව පරපුරේ ගායන තමයි උඟක් අය කැමති. නමුත් පෞද්ගලිකව මම ආස කරන ගායකයෙක් තමයි එච්.ආර්. ජෝතිපාල මහත්මයා. නව පරපුරේ ගායකයන් ගත්ත අපි දන්නවා සාමාන්‍යයෙන් අලුත් ගායකයන්ට තමයි සමහරක් අය කැමති. නමුත් ජෝතිපාල මහත්මයාගේ ගීත අපි දන්නවා දර්ශක ගණනාවක් පරම්පරා ගණනාවකට ගියත් ජීවිතේ තරුණ කාලේ එකසේ නොරදේ සොයමි සෑම වෙලේ සිතුදේ පැතුදේ. මේ සින්දුව අපි දන්නවා උගක් අය උගක් ඒ කියන්නේ තරුණයන් අතර ජනප්‍රිය සින්දුවක් ඒ වගේම තමයි බෑන්ඩ්ස් අතර ජනප්‍රිය සින්දුවක්. මේ සින්දුව මම නම් හිතන්නේ තව අවුරුදු ගාණක් ගියත් අමතක කියලා. නමුත් නව පරපුරේ ගීත අපි දන්නවා ලෙජන්ඩ් නව පරපුරේ ලෙජන්ඩ්ලා කියා ගන්න කට්ටියගේ සින්දු මේ තියෙනවා මේ නෑ. आदर रासे सितु से लावन से बाबरा बावन से रामी बंग आसे සතුටයි දුකයි එකසේ දැනේ. බලන්න කොච්චර ලස්සනද කියලා. වචන කොච්චර ලස්සනද. සතුටයි දුකයි එකසේ දැනේ. අනන්ත සුන්දර දිවි මල් උය ජීවිතේ තරුණ කාලේ එකසේ දුරදේ සොයමි සෑම වෙලේ සිතුදේ පැතුදේ. ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයාගේ සින්දු වලට ඔයගොල්ලන් ආස ඇති කියලා මම හිතනවා. මොකද ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයාගේ ගීත වලටත් මම පෞද්ගලිකව ආස කරනවා. ඉතින් මේ සින්දු මම හිතන්නේ තව අවුරුදු ගානාවක් පරම්පරා ගණනාවකට මේවට රස විඳින්න පුළුවන් වේවි. මොකද මේවා අමතක වෙන්නේ තරම් අය ලෙජන්ඩ් කියන නම අපේ ඔළුවවල ඒ කියන්නේ අපේ ඔළු ගෙඩිවල වල අමතක වෙන්නේ නැහැ. නමුත් අර නමට ලෙජන්ඩ්ස් නෙමෙයි. ඒගොල්ලන් රියල් ලෙජන්ඩ්ස්ලා. සුසුම් නිවනගායන ඔබේ සවන් සොයා සනකින් පාවෙනාරාරාරාරා මැදියම්බයේ රැඟුමන් දඟා මතක ලෝකේ වේදනා අමතක වෙලා සිතේ සුසුම් නිවනගායන ඔබේ සවන් සොයා සනකින් පාවෙනාරාරාරාරා මැදියම්බයේ රැඟුමන් දඟා මතක ලෝකේ වේදනා අමතක කළා. මතක ලෝකේ වේදනා අමතක කරා. එච්චරට අපිට මතක ලෝකේ වේදනා වැඩි. එමනේ නේද? ඉතින් මේ තරම් වචන මිනිස්සුන්ට කොච්චරම් ලෙන්ගතුද? සාමාන්‍ය වචන ටිකක් විතරක් නෙමෙයි. ඒ කියන්නේ ආදරණීය වචන ටිකක්, පෘථග්ජන අපිට එකතු වුණ වචන ටිකක් අපිට මේ වපසරය තුළ සමාජ වපසරය තුළ අපිට ඔලු ගෙඩිය තියෙනකම් ඔලු ගෙඩිය තියෙන මිනිස්සුන්ට විඳින්න පුළුවන් වචන ටිකක්. ඔය මියුසික් ටිකක් විතරක් නෙවෙයි. දැන් මේ වචන වලට මියුසික් එක එකතු වුණාම කොච්චර ලස්සනද ඔයගොල්ලෝ විඳින්නවත් ඇති. නැවුම් ගියක් හිතට එන්නේ රස විඳින්නයි අප කයන්නේ අසිරි ලෝකේ සුරපුරක් වේ මතක ලෝකේ විමානේ තරදර සිතේ
සුසුම් නිවනාගායන ඔබ සවන් සොයා සරකින් පාවෙරාරාරාරාරා මැදියම්රයේ රැගුමන් රඟා මතක ලෝකේ වේදනා අමතක කළා. ඉතින් ගායකයාගේ ඇකියාව නිසා මොකද මේ දවස්වල කතා වෙන කතාවිල්ලක් තමයි මේ මතුරුනවා වගේ කතා වෙනවා අර ගායකයා මෙච්චර ගන්නවා මේ ගායකයා මෙච්චර ගන්නවා නනම ජෝතිපාල මහත්මයා කොච්චර දක්ෂ වුණත් මම නම් හිතනවා මාකටිං පැත්තේ එයාගේ සමහරක් විට එයා හිතුවාද දන්නේ මාකටිං පැත්ත ගත්තොත් ඒ මුදල් ආදායම් ඉපැයීම සම්බන්ධයෙන් ඒ පැත්තෙන් දුර්වලයි කියලා තමයි මට නම් හිතෙන්නේ. නමුත් ඔබගේ අදහස් මොනවද? ඒ කියන්නේ සමහරක් විට අද වගේ නෙමෙයි එදා ගොඩාක් දුරට හිතවත්කමට සින්දු කිව්වා. ඒ කියන්නේ යාළුකමට සින්දු කිව්වා. ඒ තියෙන සම්බන්ධකම් නිසා සින්දු කිව්වා. ගමේ ගොඩේ එහෙම නැත්නම් රටේ තොටේ මේ සම්බන්ධකම් ඇති කර ගැනීමට සින්දු කිව්වා. නමුත් අද වගේ නෙමෙයි එදා තිබ්බ ඒ සම්බන්ධතාවය එක එක්කෙනා තිබ්බ සහයෝගීතාවය. ඉතින් මේ දේවල් එක්ක බැලුවම අද මිනිස්සු අංක එකට දාලා තියෙන සල්ලි. ඒ නිසා තමයි හැම දෙයක්ම අද දුරස් වෙලා තියෙන්නේ. ඉතින් ගායකයෝ ගත්තම දැන් මම ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයාගේ සින්දු ඒකම ජෝතිපාල මහත්මයාගේ සින්දු වලට ආස වගේම අලුත් පරපුරේ ගායකයෙක් ඉන්නවනේ ඔයගොල්ලන් දන්නවා සංජීව අමු සින්දු කියන සංජීව ලොන්සගේ. ඉතින් මේ අමු සින්දු කියන සංජීවගේ සින්දු ගත්තොත් උගක් දෙනෙක් ආසයි. මේවට ආදරේ. නමුත් මෙයාගේ සින්දු ගත්තම අපි දන්නවා ඒක අමුතුම කලාවක්. අමුයි කිව්වොත් අරම අමුයි. ඉතින් නමුත් සංජීවගේ සින්දු වල අපි දන්නවා මියුසික් ඉතාමත්ම ඒ එකෝස්ටික් පැත්තට බර වුණු අරිම නිහඬව අපිට අහගන්න පුළුවන් නිකන් ගෝසාකාරී සංගීතයක් නෙවෙයි. ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් හැමෝටම හිතන්න පුළුවන් මේවා සමහරක් වෙලට නිහාල් නෙල්සන් මහත්මයාගේ මියුසික් ගත්තම සමහරක් කියනවා මේක නිකන් දඩම් බඩම් ගාන මියුසික් මේවට අපි කැමති නෑ ඒ වගේ. නමුත් සංගීතය කියන්නේ එහෙම නෙමෙයි. හැම වෙලේම සමහරක් අයට උදේවරු නිහාල් නෙල්සන්ගේ දැන් මම ගත්තොත් උදේවරු නිහාල් නෙල්සන් මහත්මයාගේ සින්දුවක් අහන්න බෑ එහෙම කියලා නෑ. නමුත් තමන්ට රස විඳිනවා කියන්නේ ඒ රසයේ මේක විශ්ව භාෂාවක් නිසා තමන්ගේ අවස්ථාව අනුව ඒක තමයි අවස්ථාව අනුව අපිට ඒ සින්දුව රස විඳින්න පුළුවන්. ඒ නිසා අපි කැමතිම සින්දුව මෙයාට මම කැමති මේ සින්දුව මම කැමති කියන එකක් නැහැ. ඕගලන් කැමති සින්දුව මොකද්ද කියලා කමෙන්ට් කරන්න මම ආයෙමත් කියනවා. ඒ නිසා අපි හැමෝටම මේ සංගීතය රස විඳිනවා කියන්නේ අපේ මේ ලයිෆ් ටයිම් එක අමුතු තැනකට ගෙනියනවා. අපිට එතන විඳින්න පුළුවන්. එක සින්දුවක් ගත්තා මේ සින්දුවේ තියෙන වචන ගත්තම මියුසික් ගත්තා මේ සින්දුවේ තියෙන වචන ගත්තම මේවා වෙනම ලෝකයකට අරන් යනවා. ඒවට හිතන්න පුළුවන්. ඒ නිසා සින්දු කොච්චරක් තියෙනවද? ඒ නිසා මේක කියන්නේ මේ එක එක ගායකයන්ගේ සින්දු ගත්තම ඒවා සමහර ගායකයන්ගේ සින්දු එයාගේ අත්දැකීම්. ඒ නිසා එතනින් අපිට යම්කිසි පුදුමාකාර රසයක් තියෙනවා. ඒ නිසා මේක උඟා අපි දන්නවද විශේෂයෙන් ඔය අපි පෞගේ දවස්වල මම වීඩියෝ එකක් කරා චාමර අනවසගේ සින්දු වල තියෙන එයාගේ මේ ලයිෆ් ටයිම් එක එයාගේ ලයිෆ් ස්ටෝරිස් තියෙන්නේ. ඒ නිසා මාර විදිහට විඳින්න පුළුවන් දෙයක් තමයි සංගීතය කියන්නේ. ඔයගලන්නුත් විඳිනවා ඇති කියලා මං හිතනවා. කනරිතලා කොණ්ඩේ පාට කරපු විදින කිරියෝවේ ඉල් බාට ගල් කැලුම් මතුණු තරවලින් 550 තාතකයම උන්ටයි බල කිව්වේ කස්නත වාලා රතු තොල් විදාලා කස්නත වාලා රතු තොල් විදාලා ආපොට්ටක් දිනාවෙන්නකෝ ආපොට්ටක් දිනාවෙන්නකෝ මගේ සුරංගනී ආදරයෙන් බලා යන්නෙමි වතුර නාලා කොණ්ඩේ කඩාලා ඉන වටේ ඇතුළු මල්ලීරුණු ශීතේ හදලා එහෙනම් අමතක කරන්න එපා. ඔයගලන් දන්න සින්දුවත් ඔයගලන් කැමතිම සින්දුවත් කමෙන්ට් කරන්න. ආස සින්දුව මොකද්ද? උගක් දෙනෙක් ආස දේවල් ගොඩයි. එහෙනම් ගිහින් එන්න. සිතේ සුසුම් නිවනාගායන ඔබ සවන් සොයා සරකින් පාවෙ